අපේ ගෙදරට මොන පාර්සලයක් ආවත් මුලින්ම මේ විදිහට පරීක්ෂාවට ලක් කරනවා. දැන් අපි මේ පාර්සලේ විවෘත කරන්න යන්නේ. මේක දවස් 3-4ක ඉඳන් බලාගෙන හිටපු ඕඩර් එකක්. අපි බලමු මොනවද අතුරේ තියෙන්නේ කියලා. බැලු බැලමට පේනවනේ මේ පැත්තට උඩට තියන්න කියලා තියෙනවා. ඇත්තටම කියනවා නම් මේකේ තියෙන පැලයක් බිගෝනියා පැලයක්. මේක ආවේ සවුත් අයිලන්ඩ් ඉඳන් සවුත් අයිලන්ඩ් වල ඉඳන් නෝර්ත් අයිලන්ඩ් වලට එන්න මෙයාට දවස් 3ක් ගත වුණා. මම ටිකක් පෙන්නන්න. වාව්. ඒසියෙන් ගන්න බෑ. එතට පැක් කරලා දෙනවා. හොඳ හෙල්දි ලොකු පැලයක් තියෙනවා. බිගෝනියා මාමලේට මම ඕඩර් කරේ කැන්ටබරි වල තියෙන ලිලි පොට් කියන ප්ලාන්ට් නර්සරි එකෙන්. ඉතින් හරිම ලස්සනයි. දවස් 3ක් ඇවිල්ලත් එයාට කිසිම කරදරයක් වෙලා නැහැ. හොඳට ලස්සනට හෙල්දි විදිහටම තියෙනවා. මේ හරි ලස්සන පැකින් එකක් තියෙනවා. අපි බලමු තව දුරට ගිහිල්ලා. හරිම ලස්සනයි. මේකේ මේ ලස්සන එජ් එකේ ලස්සන ඩිසයින් එකකුත් තියෙනවා. ඒ වගේම මම බැලුවා මෙයාලා හොඳට වතුර දාලා මේ තාම හොඳට පස්සේ මොයිස්චර් ගතියත් හොඳටම තියෙනවා. ඒ නිසා තමයි පැලේ පොඩ්ඩක්වත් මැලවිලා නැතුව ලස්සනට තියෙන්නේ. ඉතින් දුර ගමනක් ආව නිසා දැන් පළවෙනිටම කරන්න ඕන දේ තමයි මෙයාට හොඳට වතුර දෙන්න ඕනේ. බොක්ස් එකේ ඇරියා මේ වගේ ඉන්වොයිස් එකක් තිබ්බා. මේ හෑන්ඩ් රයිටින් වලින් මට තෑන්ක්ස් කරලා ඉවලා තියෙනවා. ලස්සනයි. මෙයාගේ නම බිගෝනියා මාමලේඩ්. හරිම ලස්සනයි. මේ එක කොලයක් විතරක් වැටලා තිබ්බා. මෙයාවත් මේ වගේ ලස්සන පැලයක් කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. මේ තියෙන්නේ තව සර්ප්‍රයිස් එකක්. මේක ඇත්තටම මගේ මදර්ස් ඩේ gift එක. මට මෙයා අර විදිහට අන්බොක්ස් කරනවා පෙන්වන්න බැරුණා. මොකද මම මේක කඩේට ගිහිල්ලා තමයි මම මේක තෝරගත්තේ. මෙයා බිගෝනියා මැසෝනියානා මවුන්ටන්. ඉතින් මෙයා වගේම දැන් ආව මාමලේටුත් මේ වගේ ලස්සන පොට් එකකට දාලා රීපෝට් කරන්න ඕනේ. එතකොට තමයි මේ විදිහට අපිට හොඳට යාව බලා ගන්න පුළුවන් වෙන්නේ. කොච්චර විශ්වාසවන්ත තැනකින් ආවත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ. මොකද අනිත් හවුස් ප්ලාන්ට් එක අපි මේක එකට තියෙන නිසා මොන හරි කෘමි උවදුරු එතකොට වෙන මොන හරි දිලීර රෝග තියනවාද කියලා පොඩ්ඩක් මේ විදිහට බලන්න ඕනේ. මේක නම් එහෙම නෑ. හොඳ ප්ලාන්ට් එකක්. කොලේ මාර ෂයින් එකක් තියෙනවා. නිකන් වෙල්වට් වගේ. හරි ලස්සනයි. මේ එක පැත්තට බලනකොට එක විදිහේ පාට ගොඩාක් පේනවා. කොළ පාට, ගෝල්ඩ් පාට, බ්‍රවුන්, එතකොට මරූන්, බේජ්. කොළ පාටකෙත් පාට කීපයක් තියෙනවා. යට මේ විදිහේ ලස්සන මරූන් පාටයි. සහ අනිත් එක තමයි මේ දැන් දවස් 3ක් තිස්සේ මෙයා ආවනේ කුරිය එකේ. හැබැයි ඒ එනකොට මෙච්චර ලොකු ප්ලාන්ට් එකක් වෙලත් පුංචි එකම කොළයක් විතරයි අතරම කැඩිලා තිබ්බේ. බිගෝනියා කියන්නේ මේ එහෙම හයිය කොළ නෙමෙයි මේවා. අනිත් කිසිම හානියක් වෙලා නැහැ. දැන් අපි වතුර දාමු. මම මෙයාට හොඳට වතුර දීලා ඊට පස්සේ ඉතින් මෙයා නිදහසේ චුට්ටක් වෙලා තියලා අපි හෙට වගේ එහෙම නැත්නම් අද හවසට වගේ පැය කීපයකින් රිපෝට් කරමු. දැන් මගේ බිගෝනියා මාමලේඩ් රිපෝට් කරන්නයි ලෑස්ති වෙන්නේ. මේ අරගෙන තියෙන්නේ හවුස් ප්ලාන්ට් පොටින් මික්ස් එක. ගොඩක් සැහැල්ලු මාධ්‍යයක්. ඒ වගේ මම තව මේකට මේ විදිහට පර්ලයිට් ටිකකුත් එකතු කරනවා. තව හොඳට වතුර බහගෙන යන විදිහට මේක හදා ගන්න ඕන නිසා. මේ වගේ මාධ්‍යයක් හදාගත්තට පස්සේ පුළුවන් නම් ස්ලෝ රිලීස් ෆර්ටිලයිසර් ටිකක් දාගන්න. හැබැයි මේක මේ මම කඩෙන් ගත්ත හවුස් ප්ලාන්ට් මික්ස් එක නිසා මේකට ඇඩ් කරලා තියෙන්නේ. මේක සෙන්ටිමීටර 23ක වට ප්‍රමාණය තියෙන ටෙරාකොටා පොට් එකක්. හැබැයි ටෙරාකොටා වල ඇතුලේ සාමාන්‍ය මේ වගේ පොට්ස් වල ලොකු ඩ්‍රේනින් හෝල් එකක් තියෙනවා මැද. ඉතින් ඒක ටිකක් ලොකුයි. එතකොට අපිට ඒ ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගන්න ඕන නිසා මම මෙන්න මේ වගේ පොඩි net එකක් කපලා උඩින් තියා ගන්නවා. අපි બ્લોක් කරන්නේ නැහැ. වතුර හොඳට බහගෙන යන්න ඕනේ වැඩි වතුර. හැබැයි අර ප්‍රමාණය නිකන් ගොඩාක් ලොකු නිසා මම මේ විදිහට එතන පොඩ්ඩක් બ્લોක් කරගන්නවා. දැන් මේ වගේ බිගෝනියා එකක් හරිම soft නටු තියෙන්නේ.
ඒ නිසා මේක අපි මේ වගේ රීපොට් කරද්දී කැඩෙන්න පුළුවන් ප්‍රමාණය අවම කරගන්න සහ මුල් බේර ගන්න අපි රීපොට් කරද්දී මුලින්ම හොඳට වතුර යොදන්න ඕනේ මේ පැලේට. යොදලා මේ විදිහට පොට් එක අයින් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි මෙන්න මේ රිම් එක ළඟට විතර වගේ තමයි පස් යොදන්නේ. ඒ ප්‍රමාණයට මෙන්න මේ විදිහට අර පැලේ ආපු පෝච්චිය මැදින් තියලා මේම වටේට හොඳට පස් දාලා ෆික්ස් කරගන්නවා. මෙහෙම හැදුවාම අපිට පැලේ මුල් වලට හානි වෙන්නෙත් නැතුව කොළ වලට හානි වෙන්නෙත් නැතුව තියෙන විදිහටම වගා කරගන්න පුළුවන් අලුත් පෝච්චිය. මේ විදිහට අඟල් එකමාරක් විතර උඩ අපි ඉතුරු කරලා තියෙනවා. වතුර යොදන්න ඒ කැපැසිටි එක ඕන වෙන නිසා. ඊට පස්සේ මේ විදිහට මම හදාගත්තා. මේ හිමින් සීරුවේ පොට් එක අයින් කරගෙන අපේ පැලේ පරිස්සමින් එහෙම තියාගන්න. දැන් ඕනනම් පස් ටිකක් තව වටේට දාගන්නත් පුළුවන්. කොහොම වුණත් අපේ පැලේ රූට් බෝල් එක හොඳටම අලුත් අපි හදාගත්ත පෝච්චියේ තියෙන ඒ පස් වලට හොඳටම සෙට් වෙලා තියෙනවා. දැන් අපිට මේකට වතුර යොදන්න පුළුවන්. වතුර යොදුවට පස්සේ මේ පස් හොඳට සෙටල් වෙලා පැලේ හොඳට පෝච්චියට හොඳට ෆික්ස් වෙනවා. මේ විදිහට හොඳට වතුර පිරෙන්නම දාන්න ඕනේ. ඊට පස්සේ පස් සෙටල් කරගෙන වතුර හොඳට බේරිලා පල්ලෙහාට යනවා. වැඩි වතුර ටික එළියට එනවා. දැන් යමුකෝ මගේ තියෙන බිගෝනියා ටික බලන්න. ඉතින් මගේ එලිමහනේ ඇත්තටම ගොඩාක් බිගෝනියා වර්ග නැහැ. මේ කීපයක් තමයි තියෙන්නේ. මේ බිගෝනියා බ්ලැක් මැම්බා, බිගෝනියා ටයිගර් පෝස්, ඒ වගේම තව වර්ග දෙකක් තියෙනවා. ඒ වගේ නම් මට එච්චර ෂුවර් නැහැ. ඒ වගේ මේක ඒන්ජල් විං බිගෝනියා. ඇතුළෙත් කීපයක් තියෙනවා. අපි බලමු. ඒ වගේම පහුගිය දවසක අපි ලංකාවට ගියා. ඒ වගේම සිංගප්පූරුවෙත් සංචාරයකට ගියා. ඒ ගියාම මම ගොඩක් බිගෝනියා වර්ග දැක්කා. සමහර විට අපේ පහුගිය වීඩියෝ වලින් ඔයගොල්ලොත් සමහර බිගෝනියා වර්ග දකින්න ඇති. ඉතින් ඒ පරිසරයත් එක්ක හොඳට බද්ධ වෙලා හරිම අපූර්වට බිගෝනියා හැදිලා තියෙන හැටි දැක්කා. ඉතින් සිංගප්පූරුවේදී එහෙම ගොඩාක් ලස්සනට ඒ බිගෝනියා දැක්කට පස්සේ තමයි මට බිගෝනියා වලට තියෙන ආසාව අලුත් වුණා කියලා දැනෙන්නේ. ඉතින් මේ සුන්දරත්වය ආයෙත් විඳගෙන පහුගිය මතකය අලුත් කරගනිමු. මේ මම දැක්ක බිගෝනියා වලින් ලස්සනම එකක්. මෙතන ඇත්තටම මට මේ බිගෝනියා වලට පුදුම ආසාවක් ඇති වුණා. තිබුණු ආසාව වැඩි වුණා මෙතෙන්ට ආවට පස්සේ. පුදුම විදියට බිගෝනියා වර්ග තියෙනවා. මාර ආසයි හරිම විවිධත්වයක් තියෙනවා. දැන් මේක බලන්නකෝ. ඒත් එක්කම ඕගොල්ලන් කැමතිම බිගෝනියා වර්ගය මොකක්ද කියලා මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. මම ආසයි ඔයගොල්ලන්ගේ බිගෝනියා අත්දැකීමුත් එකතු කරගෙන මේ බිගෝනියා ජර්නි එක ඉස්සරහට යන්න. ඉතින් ඔයා වගේම මේ ගහකොළට මල් වලට ආදරය කරන යාළුවෝ ඉන්නවා නම් ඒ අය අතරෙත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් ඉක්මනටම හමු වෙමු.